Padahal bermain gila sih no ini keren kayak gitu nih. Bermain gila sih no emang sama ini keren ini kayak gitu. Lalu saya Allah kahano kore kau. මෙයාට ගැහුවලු හැබැයි කලු කුමාරයෝ උඹ මට ගහපු දවස තමයි මමත් උඹට ගහන්නේ. උන්ට කලු කුමාරයා ගහන්නේ ගෑනුන්ට කොණ්ඩෙන්ට ගහන්නේ. කලු කුමාරයා ඔතුමා කියනවා මම පොඩි විවේකයක් ගන්න තමයි සිංගප්පූරුවට ගියේ කියලා. ඒ මල්ලගේ ඒ අඬපටේ පවා තියෙනවා මාධ්‍යවල ප්‍රචාරය වෙච්ච එකක්. ඔබ මම ඒක පිළිගන්නේ නැහැ. මම විවේකයක් ගන්න නෙවෙයි. ඔබතුමා ප්‍රකාශ කරනවා. නෑ. ඒක කොයි එක දැන් දාන්න? දැන් දාන්න ඒක විවේකයක් ගන්න ගියේ සිංගප්පූරුවේ මම දවස් 3ක් හිටියා. 21 වෙනිදා හවස තමයි. ඔබතුමා කියන්නේ විවේකයක් ගන්න ගියා කියලා. විවේකයක් ගත්තේ ඉස්පිරිතාලේ. අපි බේජ් ගන්න ගියොත් එහෙම දොස්තර මහත්තයා ළඟට ගියාම අපේ දොස්තර කෙනෙක් නම් බේජ් ගන්න හුඟක් වෙලාවට. එතකොට එයා බෙහෙත් ටික දීලා ෆාමසියෙන් ගන්න ඕන නම් ඒකට සල්ලිත් අපිට දෙනවා. මම විවාහ වෙලා ඉන්න මගේ බිරිඳ ඒ බිරිඳගේ පියාගේ සීයාගේ පරම්පරාවෙන් එන ඉඩමක් තියෙනවා නාරායන් පිට. එතකොට මම කසාද බැඳලා තින්නේ ඒ පවුලට අයිති කෙනෙක්. මේ තියෙන gadol පුත්තලමේ gadol පෝරුණු පුච්චල අපේ සහෝදරයෝ පෝ. අපි මගුල් ගෙදරට ගියොත් අපි තෑගි භෝග ගෙනියන්නේ නැහැ. අපට කීයක් හරි දෙනවා මගුල් ගෙදරට ආව නිසා. මට කලින් බෙල්ට් එකක් තිබ්බා. මලපටියක් තිබ්බා. ඒක හදිස්සිය කැඩුනා. ඇරිච්ච වෙලාවක අපේ සහෝදරෙක් මාත් එක්ක ඉන්න සහෝදරෙක් එයා ඒ වෙලෙම එයාගෙන තිබිච්ච පටිය ගලවලා අයියා මේක දාගන්න කියලා. අපි මල ගෙදරට ගියොත් එහෙම අපේ වාහනේට තෙල් ටික ගහන්නේ ඒ ගමේ ඉන්න අපේ හිතවත්තු එකතු වෙලා. ඒකට කීයක් හරි අපට දෙනවා. මගේ මේ අතේ තියෙන ඔරලෝසු. අපි හිතවතෙක් හිටියා. වැඩ කරපු. ඔහු ඊට පස්සේ මේ විදේශගත වෙලා රැකියාවක් කරමින් හිටියා. ඊට පස්සේ පහුගිය මේ දිනේදී ඔහු මේදින්ට ඇවිල්ලා හිටියා. මේදින්ට ඇවිල්ලා මම හම්බෙලා ඔහුගේ අතේ තිබු චොරලෝසු අරගෙන මගේ අතේ බැඳලා කිව්වා අයියා මේක තියාගන්න කියලා. මගේ ගමේ ඉන්න යාළුවෙක් දයාශාන්ත කියලා මට ගොඩාක් උදව් කරනවා. දැන් මේ අවුරුද්ද ගියාමත් ඇඳුම් හොඳ නැහැ කියලා ඉරලා මේ ෂර්ට් 7ක් අරන් දුන්නා මට. මේ තියෙන දැව මයංගනේ සහෝදරු තමගේ වත්තෙන් කපලා එවපුවා. මෙහි තියෙන ශ්‍රමය අපි මාගේ පවා දහදී මේ තුල තිබෙනවා. අපේ ටෙලිෆෝන් බිල ගෙවන්නේ සාමාන්‍යයෙන් අපේ කැම්පස් වල හිටපු යාළුවෝ. දැන් මගේ බිල උනත් මං දන්නේ එයා ගෙවනවා. ඒගොල්ලන්ට අපි ආරාධනා කරන රට ඇපිලා තියෙන තත්ත්වෙ මෙතන. ඕගොල්ලෝ වෙනදට ඌට වඩා මාසෙකට $500 500ක් එවනවා. Oh my god. මලයගේ අනිත් ඔබ බෑගුඩේ ආවේ ඔය හොනේ යාවල් මොක පාර ගියාම නෑ දැන් දවලුත් දාන්නේ. ඔය හුත්තකලේ දාන්නේ. අරේ ආයි Emotional damn it. සුදු අම්මා මගේ ශබ්දලම් පිටලේ ඔය අදට්ටවද පිස්සු හුත්ති. ග්‍රවුන්ඩ් එකේ හැම තියලා ජිම් ගිහින් වගේ හදලා දෙන්න. බෑග්ග්‍රවුන්ඩ් එක මහරු කරලා වාසි එඩිට් එකක් දෙන්න ප්ලීස්. සුපිරි ගේමින් රූම් එකක ගේමින් චෙයා එකක වාඩි කරවල එඩිට් එකක් ප්ලීස්. අයියේ එඩිටක් දෙන්නකො මට. ඔයා ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ හොඳේ. හයි IQ එඩිට් ටික නම් මරු හොඳේ. මේ ඉගුරුදල තේකක් කළ දෙන්නකෝ. මොකක්ද කියන්නකො මේකේ තේරුමනේ අසනීපෙන් ඉන්න දවසට තරහ ගස්සන්නේ මොන මගුලක්ද අප්පා මේක. මෙලොම දෙයක් කරගන්න බෑනේ තනියම. එක්ක වගේ මොලේ නැහැ එතම් මොලේ තියෙන තැන හොඳ නැහැ. එක්ක ડોක්ටර් කෙනෙක්ව ගිහින් හම්බෙලා බෙහෙත් ගන්න. මෙලොම වැඩක් තනියම කරගන්න බෑ.
වටේම ඉන්න බැල්ලියෝ මේක අස්සට එන්න පුරුදු වෙලා. ගැට ගහලා තියන්නම් මේ. අඩෝ උඹට නම් හොඳක් වෙන්නේ නැහැ පකයා. නැවට කිසි හානියක් වෙන්නේ නැතුව කොහොමද මෙච්චර ගොඩක් මැරුණේ? නැව කැඩුනට පස්සේ එයාලා තල්ලු කරන්න බැස්සා. මට අවුරුදු 18 කෙල්ලෙක් හොයලා දෙන්නකෝ බන්දින්නට. මට අවුරුදු 39. මට කවුරු හරි අවුරුදු 18 කෙල්ලෙක් හොයලා දෙන්නකෝ මට බන්දින්නට. මට අවුරුදු 39. මා හැමිනිනවා කලින් කියන්න බැහුත්තෝ. Subscribe.